ඉතින් මේ පින්කම හුඟක් පැතිවලින් අහන කෙනෙකුට බලන කෙනෙකුට පින් සිද්ධ වෙන විදිහට ඇගීමට ලක් කළ හැකි පින්කමක්. විශේෂයෙන්ම මම මතක් කරන්නේ අපේ කල්යාණ මිත්‍ර පූජනීය කටියාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ නමක්. අවුරුදු 27ක් කියනකොට මෙච්චර බරක් දරාගෙන යනවා කියවට පස්සේ හිතන්නත් අමාරු තරමට මේ වගකීමක් දරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. මොකද අපි අත්දැකීමෙන් දන්නවා. ගිහි පින්වතුන් එක්ක වැඩ කරගෙන යනවා කියන එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි. මොකද අපි එක එක තැන් වලින් ආපු අය මේ ජීවිතයේත් අතීත ජීවිතවලත් එක එක තැන්වල ඉඳලා එක එක සිතුම් පැතුම් ආකල්ප සංකල්පවල හුරු අපට තියෙනවා. ඒ නිසා එහෙම පිරිසක් එක්ක වැඩ කරගෙන යන්න විශාල ඉවසීමක් තියෙන්නට ඕන. ඉතින් ඒ සියල්ලක් මැද තමයි මේ වගේ මේ කරදර බාධා රැසයි මේ වකවානුවේ. ආර්ථික පැත්තෙන් බැලුවත් එහෙමයි. හැම පැත්තකින්ම ජීවිත අවදානමක් හැම කෙනෙකුටම වාගේ තියෙනවා. එබඳු වකවානුවක මේ වගේ පින්කම් කරනවා කියන එක ඊටාම දුෂ්කරයි. ඒ දුෂ්කරතා සියල්ල මැද මේවට අනුශාසකත්වයේ සපයන තැන දුර්වල වුණොත් මේ කක්වත් කරගන්නට බෑ. ඒ නිසා උන්වහන්සේගේ 27 වෙනි පුණ්‍යාත්මී ජන්මදිනය සිහිපත් කරලා ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේට අනුශාසකයන් වහන්සේට ආශිර්වාද කිරීම පිණිසයි මේ සියලු පින්කම්. බුදු සසුනට මේ වකවානුවේ විශාල ස්වාමීන් වහන්සේලාගේ හිඟයක් තියෙනවා. ඒ හිඟේ අතරත් නායකත්වයේ දීලා පිරිසකට මඟ පෙන්වීම දීමට හැකියාව ඇති ස්වාමීන් වහන්සේලා ඊටත් වඩා හිඟයි. ඒ නිසා පුණ්‍යාත්මී ජන්මදිනයේ සිහිපත් කරන පූජනීය අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට බොහෝ කාලයකට ආයු වර්ණ සැප බල ප්‍රඥා සහිතව සසුනට වැඩ කරන්නට, සසුනෙන් වැඩ ලබන්නට, නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා කියලා ගෞරවයෙන් යුතුව ආශිර්වාද කරන්නට ඕන.